කිච්චු මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චු බුද්ධානං උප්පාදේ. පින්වත්නි, මනුෂ්‍ය භවයක් ලබා ගැනීම කියන්නේ හරියට කන කැස් බෑවි වියසිදුරකින් අහස බලනවා වගේ අතිශය දුර්ලභ මහාශන සම්පත්තිය. ඇයි එහෙනම් අපි එච්චරටම දුර්ලභව ලබපු මේ මනුෂ්‍ය ජීවිතයෙන් ඵල ප්‍රයෝජන නෙලා ගන්නේ නැත්තේ? එකිනෙකා ගහ මරාගෙන එන කොටාගෙන තව එකෙක් පරයමින් අපි දිනාගත්තේ මොනවද පින්වතුනි? කිච්ඡං මච්ඡාන ජීවිතං. එනිසා අද කාලේ මනුෂ්‍ය ගුණ ධර්ම වියකෙමින් සේදමින් යන මේ කලියුගයේ ධර්මාරු ධර්ම ප්‍රතිපත්තියම පිහිටලා ජීවත් වෙන්නමයි අපි උත්සාහවන්ත විය යුත්තේ පින්වතුනි. කිච්ඡං සද්ධම්ම සවණං. බුදුමුවින් වදාහල සැබෑ නිර්මල බුදුබණ පදයක් ආනවා කියන එකත් පින්වතුනි අද කාලේ බොහොම දුර්ලභ කාරණාවක්. අද පින්වතුනි තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කළා යයි කියමින් කතරම්නම් මනෝ විකාර මනෝ භ්‍රාන්ති හිතලු සමාජගත වෙලාද? නිවෙන්නම වදාළ මේ නිර්මල ධර්ම මාර්ගයේ පින්වතුනි ගමන් කළ කිසිවෙකුටත් දැවෙන්න පාරවල් හැදුනේ නෑ. කිච්චු බුද්ධානං උප්පාදෝ. අනවරත සංසාරයේ කතරමං වෙලා ලෝභ ද්වේෂ මෝහ ක්ලේශ ගින්නෙන් දැවි දැවි ඉන්න මේ ලෝක සත්වයාව සසරින් මුදවන්නටයි බුදුගුරු ලෝකේ පහළ වෙන්නේ. ආයි කවදානම් මේ වගේ බුද්ධෝත්පාද කාලයක අපි ඉපදෙන්නේද පින්වතුනි? එනිසා මේ ගෙවෙන හැම තත්පරයකම වීරිය වඩන්න. මේ සංසාර රස්තියාදුව මෙතනින්ම අවසන්